බුදුදහම යනු ජීවිතයේ දුක, ඒ හේතුව, දුක නැති කළ හැකි මාර්ගය යන චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කිරීමයි. එය සැබෑ ජීවිතයේ මාර්ගය වන්නේ සීලය හා භාවනාව තුළිනි. බුදුදහම හා කෛලාසස්කන්ධ අතර සුදු සම්බන්ධතාවයක් නොමැති නමුත් ටිබෙට් බෞද්ධ ආගම තුළින් ඒ අතර සංස්කෘතික හා ආගමික සම්බන්ධතාවයක් දැකිය හැකිය. ටිබෙට් බෞද්ධ ජනතාවට අනුව කෛලාසස්කන්ධ හඳුන්වන්නේ චක්‍ර සංවර නැමැති ධනාත්මක දෙවියන්ගේ වාසස්ථානය ලෙසය. මෙය බෞද්ධ ලෝකයේ ශක්තිමත් භාවනා ස්ථානයක් ලෙසද සැලකේ. බෞද්ධ භක්තිකයන් මෙම කන්ද වටවන්දනාව සිදු කරන අතර මෙය සිදු කිරීමට දින 3ක් හෝ 4ක් පමණ වැය වෙන බව සඳහන්ය. පාලි ත්‍රිපිටකයේ හෝ ශ්‍රී ලාංකේය බෞද්ධ ධර්ම සාහිත්‍යයේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෛලාස පර්වතයට වැඩි බවක් සඳහන් නොවේ. බෞද්ධ ආගමට අනුව කෛලාස පර්වතය භෞතික පිරිසිදු ස්ථානයකි. අවසාන වශයෙන් කෛලාසස්කන්ධ සහ බුදුදහම අතර සුදු සම්බන්ධතාවයක් නොමැති නමුත් ටිබෙට් බෞද්ධයන්ගේ සංස්කෘතිය තුළ එය ධාර්මික ස්ථානයක් ලෙස සලකා භාවනා ආදිය සිදු කරනු ලබයි.